මිස් ජනනී තාරිකා මිස්ටර් කෝසල දෙන්නම මේ ගයිඩ් කරේ. ඊට පස්සේ අපිට ස්ටුඩන්ට් වීසා එක ආවෙන් පස්සේ මිස් ධනුෂ්කි තමයි මගේ ෆයිල් එක කරේ. ඒක ඉතාමත් පොඩි කාලයක් ඇතුළත ඉක්මනින්ම මට මගේ වීසා එක සක්සස් කරගන්න එයා උදව් කරා. මීට කලින් 2011 දී නිව්සීලන්තෙම වීසා රිෆියුස් වෙලා තිබුණා. ඔව් මගේ වීසා කැටගරි එක මොකක්ද? ස්ටුඩන්ට් වීසා. එතනදී සර් ස්ටුඩන්ට් විදියට ඔව් ස්ටුඩන්ට් විදියට ඇප්ලයි කළා තිබුණා. ඒ ඔක්කොම දේවල් හරි විදියට මොකද්ද ඊට පස්සේ මම කරන්න ඕනේ ඒකට අවශ්‍ය දේවල් ඔක්කොම මිස් ධනුෂ්කි මට කියලා දුන්න කරන්න ඕන දේවල්. ඒ නිසා අඩු කාලෙකින් හිතන්නේ දවස් 60ක් වගේවත් ගියේ නෑ. මගේ වීසා එක සක්සස් කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම මිස් ධනුෂ්කි මහත්මිය දෙන ලයිසන් හෝල්ඩ් ඉමිග්‍රේෂන් ලයිසන් හෝල්ඩර් කෙනෙක්ින්ද මට එහෙම ප්‍රශ්නයක් නෑ. අනික මුලදීම එයා කරන්න ඕන දේ පැහැදිලිව මට කියලා තිබුණා. ඒ විදිහට අපි කරා මේ process එක ලොකු එකක් process එක ඒව අපිට පිළිවෙලට අපේ මේ ටයිම් එක අරගෙන ස්ටුඩන්ට් වීසා එකත් එක්ක අතරදී එයා ඔක්කොම අපිව ගයිඩ් කරා. ඒ නිසා තමයි මේ වීසා එක මේ විදිහට කරගන්න පුළුවන් වුණේ. ගොඩක් දේවල් මේ හොයලා බැලුවා. මොකද මේ ගොඩක් අය කියනවා මේ ඒගොල්ලෝ කරනවා පෙන්ඩන්ට් වීසා PR ඔක්කොම එහෙම කියනවා. ඒ වුණාට අපිට ඒක නීති අනුකූල විදිහට කරන එක ආයතනයක් තමයි රෝහක. ඒ නිසා තමයි මේ මුලින් ඉඳලම ඒකත් එක්ක අපි බය නැතුව එකට හිටියේ වැඩ කරේ. ඒ නිසා තමයි මේ විදිහට වීසා එක සාර්ථක කරගන්න පුළුවන් වුණේ.